Hi, welcome to our YouTube channel. Hi ළමයි. යන්නේ යන්න බලන්න. ඉතින් අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. අපේ ගෙදර ඉඳන් ටක් දුරාවා. අපි දැන් ගිහින් ඕල් බෑන්ඩ් නම් වාකියන්න. අකියන්න. අපි දැන් මානද බම්බරකට යන ගමන් තමයි මාවලෙන් දැන් ඉතින් ලබුක් කරන පාරේ දැන් මාගේ ඉල්ලලා හරියෙන් හැරෙනවා. ඊට වැඩි තේරෙන්නේ නැහැ. හැම වෙලේම ඒක නතර වෙනවනේ මගුල.
බ්‍රෑන්ඩ් එකට ගියේ ගමන් මම වීඩියෝ එකක් කොහෙද යන්නේ දැන්? දැන් කොහෙද යන්නේ? බලන්න යාගේ මම තියෙන රෙකෝඩ් ස්ටේෂන් එක. ආයි කියන්නේ? රෙකෝඩ් ස්ටේෂන් එක. මේ වාල දැක්කේ රෙකෝඩ් ස්ටේෂන් එක. कोच वीडियो करना पड़ो ඒක තමයි කියන්නේ දැන් අපි කොයි පැත්තටද යන්නේ කියලා ස්ටේෂන් එකෙන් දැන් ආවම යනවා තව විනාඩි 5කින් ට්‍රේන් එකක් එනවා කියලා කිව්වා අපි එතකල් පින්ගේ කාලට යනවා ඕන් එනවා ඔන්න එනවා කෝච්චි කවුද? මිච්චුර දිග පරතරයකට මුණකට තිබ්බා. දැන් වා කියන්නේ මේ දැන් බින්දියට ලං යන ගමන් පාරින්නේ. කෝච්චියක් ගියා එකක් එනවා 4යි කාලෙට වැඩි කියන්නේ දැන් එකක් ගියා ට්‍රේන් එකක් ගියා දැන් ආයෙ මම 4යි කාලෙට තමයි ට්‍රේන් එකක් එනවා කියලා කිව්වේ අපි ඒක කලින් නැතිවට යනවා. Nenek bilang kayak gini, masih hatre kalah tuh. ඔව් Ini kita jalan. ඔව් Ah, badulnya anak kita tapi boleh nih, hamba nih kita ada dulu. oke දැන් වෙලා 3:52යි. අපි දැන් ඉතින් ඇතුළට යන්න වෙලා ඉන්නේ. දැන් 4යි කාලෙට ට්‍රේන් එක ආයෙත් එනවා. ඒ නිසා ඊට කලින් අපි ඇතුළට යනවා. ඇතුළට ගිහින් බලමු. දැන් ගිහින් ඇතුළට යනකම් ඉන්නේ ආයෙත් තේරෙන දැන් පිට කලුල වීගෙන යනවා. ඇතුළට තේරෙන්න. හරි දැන් මේ යන බින්දිය ඇතුලෙන් තව ටිකක් ඇතුලට බින්දියක් තියෙනවා. ඒක ඇතුලෙන් එළියට යනකොට තමයි අපි මේ බලන්න යන්නේ මියන් යන තියෙන්නේ. ගිහින්ම බලමු කොහොමද කියලා කියලා අන්න අතනින් යන්න තියෙන්නේ එනවනේ විනාඩි නේ 4යි කාලෙ කියලා කිව්වේ ඔව් තව විනාඩි 20ක් වගේ යද්දි නේ ඔව් ඉක්මනට යන්න ඒක තමයි
කොහොමද උට්ටන් ඉන්නේ? ඔව් ඒ උට්ටන් ඉන්නේ. ඒක මන්ද. ඒ රෝච් එක එහෙම ගත්තා නේ. මේ පොගන්නේ තරගන්න. මෙතන උඩට යන්න කියලා. ඒක සාය කොට පැහැදිලි මේ වයි. ෆෝන් එක ගන්න. නෑ මේ බෝතලේ ගන්න මම කයි ෆෝන් එක ගන්න. කොහෙද? තාදෙන්. හරි. නෙක්නේ කුඩේ. දැන් ඉතින් නම් ඉතින් පාතේ නේද? අරදී. ඔය කැමරා ඔන් කරන් ඉන්නවා. ඔන්න අපි යන්නයි යන්නේ. ඔව් මෙතන ඉඳලා තමයි මේ උස නෙමෙයි සාමාන්‍යයෙන් කොට ගෙන්න උනත් යන්න වෙන්නේ මෙන්න මේ විදිහට. නැගිලා තමයි මොකද ඔළුව වැදෙනවා පිටුද. නෑ. ඔයා කොට ගෙන්න. ඕනේ. ඕව වැදෙනවා. Wow. This is Sri Lanka. Wow. Wow, bana gördün ya. Yuk. Kata kunci foto kata අපි දැන් වලට කලින් කිව්වනේ බින්දිය ඇතුලේ නෑ කියලා තවත් පොඩි ඉස්සර නම් ඇත්තටම අර උඩ නගින්න මුකුත් තිබුණ නැහැ අතින් තමයි කට්ටිය උඩරන් තියෙන්නේ දැන් නම් චූටි මොකක් හරි එකක් තියන උඩ නගින්න එක ඊට පස්සේ ඒක දිගේ චූටි එකක් ආවම තමයි මේ වීඩියෝ එක පේන්නේ අපි දැන් මෙතනින් අනිත් පැත්තෙන් ගිහලා ඔයාලට මේ පැත්ත පේන විදිහ පෙන්නන්න අපි දැන් යනවා අනිත් පැත්තට උඩ දාලා නැහැ මාගේ ෆෝන් එක බෑග් එකේ තියෙනවද? තියෙනවා. නැබේ තියෙනවා. අක්කේ නැබේ තියෙනවා. හරි. අපි දැන් ආයෙත් පැත්තට යන්න හදන්නේ. මේකේ ටික දුරක් යනවා විතරයි මේ විදිහට අපිට මේ ඔහොම නිකන් ඒ සාමාන්‍ය අඩුවක උස නැති කට්ටියට නම් මේ පුළුවන්. ගොඩාක් උසයි නම් බෑ. මෙතනින් මෙහාට මෙන්න මේ විදිහට තමයි යන්නේ. ඔයාට වගේනේ. අන්න පෙන්නේ මගේ. ඒ ටෝච්. කෝච්චියෙන් ඉස්සෙල්ලා ළඟයි. එතකොට ඒක බිම්මන්ට යන්න ඕනේ. ආයෙත් එනවා. මම ළඟ මේ ෆෝන් එක නෑ. ඔතන පිටිකේ කවුරුහරි වෙන්නේ මාව තමයි අපිට උදව් කරේ උඩට නග ගන්න. ඉස්සර මෙහෙම එකක් තිබ්බේ නැද්ද මම උඩට ගන්න? මමත් එකපාර මුල්ම එකපාරක් ආවා. එතන ඉනිමගක් තිබ්බේ අපි කරවල් දිලා නැග්ගේ. ඈ? එකපාරක් අපි ආවා එතන ඉනිමගක් තිබ්බේ නැහැ. ඒක තමයි. එතන අපි කරවල් වල නැග්ගේ. ෆෝන් එක. මං හිතුවා දින පොලිසියේ ඒජි බෙඩ තමයි මට ඉන්නේ. අනේ එහෙමද? නෑ ඇත්තටම මේ මාගේ ගොඩක් පින් ඔය වැඩේ. පඩියක් දෙන්න එන කට්ටිය තමයි කියන්නේ. නෑ ඇත්තටම මේ ගොඩක් පින්. ඉන්න කට්ටිය මේ පොලිසිය හුරු නෑ. ඔව් මේ වෙනවනේ. දැන් ඩේටන් ආයෙ නැහැ. ඔව් නෑ මම නෑ. ටෝච් එක දෙනවනේ විනාල. නංගියෝ කාලේ. වයි ෆෝන් එක. ඒක නංගියෝ. ආ. නෑ අනිත්
ටෝච් ඔෆ් කරන්නයි. ටෝච් ඔෆ් කරන්න කිය. මම ඒක ඔෆ් කරන්න බෑ. ඉන්නේ ඇතුලෙන් ඉදිරියට යන්න තමයි හදන්නේ. දැන් පිටිකාරේ එළියම පිළිනවා. හැබැයි දැන් ටිකක් අර හවසලා නිසා කොහොමත් කලවරයි. අපි ඊළඟ කෝච්චිය බලන්න යන්නේ. ඔව්. කාලේ කිව්වට 40 වගේ නෑ 40 කකුල් ගන්නේ. 4:21යි. ඇතින්නේ. අපිට මම අර උඩට ගිහලා බලන්න බෑතර මේ. ඔය මාව ඔතන මේ බින්ගේ උඩින් බලන්න බෑද? කොහොමද දන්නේ යන්න තියෙන්නේ? මට සල්ලි දෙන්න. දෙන්න මන්ද? දෙන්නකෝ. අර මාව තමයි අපිට මොකක්ද තියලා ගොඩාක් උදව් කරේ උඩ නැග ගන්න. නැත්නම් ඇත්තටම කිව්වොත් නැග ගන්න බෑ. උඩ යන්න දෙන්නේ නේ. මේක ඇන්ටනා ගහේ වේ. ඒක ඕරින් බැරි. දාලා කන්නා. යාන් අතේ කරකිනේ. කොතනද? අතෙන්ද මේ? ඔව්. ඔය බිම්බාරේ එතන පොන්නේ. හරි හරි. ඉතින් යන්නේ ඊළඟ කෝච්චිය වින්ගේ උඩින් බලන්න. බලමු කොහමද කෝච්චිය තියෙන්නේ කියලා. වෙන්නේ මෙතනින් තමයි වෙන්නේ කෝච්චිය. ආර ඉන්නේ බ්ලොග් එකේ අයිතිකාරයා. ඕනේ එල්ලදී. දැන් ඔයාලට කලින් කිව්වා වගේම මේ තමයි යන්නේ නැද්ද? නෑ අපි අර පැත්තට ගිහින් එන්න. කලින් කිව්වා වගේම අර බින්ගෙන් එළියට ඇවිල්ලි වෙලා අපි ඔයාලට ලොකේෂන් එක පෙන්නන්නම් කියලා කිව්වනේ. ඒක බලන්න තමයි යන්නේ. Wow, ගම් බලන්න. අයින්ට යන්න බා. ඔය බුඩ බලන් යන්න බා. ඔය තියෙන්නේ? නෑ ඒක නෙමෙයි. තව එකක් තියෙනවා නේ. මේ මට හිතෙන්නේ මෙතනින් වතුර එන්නේ නැති. මේ දවස්වල වතුර නැති හින්දා වෙන්නේ. නේ? ඒක තමයි අපිට ඔච්චර එතන ගැඹුරු නැත්තේ. නෑ මේ වතුර යන්නේ තීරාව තියෙන්නේ.
හරියට හොරන්නේ නේද? ගේට එළිය පැත්තේ යන්නේ ඒ වගේම දුරක් යන්න ඕනේ ඉතින්. දැන් ටිකක් ළඟයි. අපේ channel එකට යාළුවෝ එකතු වෙයි. ඒක හිතනවානේ. අයින් යන්න එපා. හරිම හොඳ වැඩ. ඉතින් කොහෙද? ලව් සීන් තමයිනේ. පස්සේ හරිගෙන දැන් ඔබ කට්ටි දාලා ගියා. ඇත්තට මොකුත් තිබෙන්නේ නැහැ. මේ වගේ මතක සටහන් කියලා යන්නේ. මේ සටහන් කවුරුන් තිබුණද? ඉතින් ලොකේෂන් එකට යන ගමන් තමයි ඉන්නේ මේ. ඒක හැබැයි ටිකක් දුර යන්න තියෙනවා මේ. පාර පොඩ්ඩක් පටුයි. ඔන්න අපි view point එකට ආවා. ඉතින් උලෙනවා ගත්තනා දිනනවා. අනේ බලාගෙන බලන්නාව නියනල තමයි මේ. එතකොට මේ පේනවා වලට ඇති. ලස්සන දෙකක් තියෙනවා සුදුලි ආලවල ලස්සන කන්දා. මේක හවස් වෙනකොට හුලගත්ත එකක්. මාරුම ඇඟට සනීපයක් තියෙන්නේ. ඉතින් ඔයාලා මෙහෙ බලන්න ආවොත් ඔයාලගේ මතක විතරක් හිතේ තියාගෙන යන්න දෙන්න මේ වගේ දේවල් නම් කරන්න එපා. ඇත්තටම මේ ඉස්සරහා කට්ටියටවත් බලන්න දෙයක් නැති වෙනවනේ. අපි දැන් අර බින්ගේ අතරට ගිහිල්ලා ආයෙම ස්ටේෂන් පැත්තට ආවා. අපි යමු ඉහළකෝට ස්ටේෂන් එක මොන විදිහට තියෙන්නේ කියලා බලන්න. දැන් නම් ඉවර වී වගේ. හොඳ වැඩක් නේ. ඈත පේන වල්ලගල්ල. අපි අර හින්දන් ආවේ. ඇතිනේ. දැන් කියන අපි මෙතන නවතිනවා. එහෙනම් ඉතින් අදට මේ vlog එක මෙතනින් ඉවර කරනවා. අපි ආයෙත් ලස්සන vlog එකක් අරගෙන ඔයාලා බලන්න එන්න. අදට